හලෝ හයි ඔන්න මම ඔයාලට කියන්න යන්නේ ලෝකේ පැවැත්වෙන විශාලතම වේදිකා නාට්‍ය ෆෙස්ටිවල් එක ගැන. ඉතින් මෙවරත් ඒක ඉන්දියාවේ තමයි පැවැත්ුනේ. ඉතින් මටත් යන්න වාසනාව ලැබුණා. මේ අපි තියෙන්නේ ඉන්දියාවට ආපු ගමන. මේ ඉතින් මේගොල්ලෝ අපිව ආදරෙන් පිළිගත්ත හැටි ඉන්දියාවට. ඉතින් ඒගොල්ලෝ ඇවිල්ලා හිටියේ අපි බස් එක යන්න. එක්කන් ගිහලා ඉවර වෙලා අපිව ඒගොල්ලෝගේ හොටෙල් එකට එක්කන් ගියා. ඊට පස්සේ ගිය ගමන් අපිට කන්න බොන්න හැම දෙයක්ම පහසුකම් සැලසුවා. ඊට පස්සේ වොෂ් දාලා ඔක්කොම කරලා ඉවර වෙලා මම ස්ක්‍රිප්ට් එක බලන්න ගත්තා. මොකද ඊට පහුවදා තමයි මට මගේ ෂෝ එක තිබුණේ. ස්ක්‍රිප්ට් එක බලලා ඊට පස්සේ නිදාගෙන ඔක්කොම කරලා උදේට නැගිටලා වොෂ් දාලා උදේ යන්න ලෑස්ති වුණා. මේ තියෙන ඒගොල්ලෝ අපිට උදේ දුන්න ආහාර වේල එකත් කාලේ ඉවර වෙලා අපි නැෂනල් ස්කූල් එකට යන්න තමයි රෙඩි වුණේ. අපිව සාමාන්‍යයෙන් ඒගොල්ලෝ එකයි යන්න බස් එකක් එනවා. ඉතින් මේ බස් එක නිකන් අපි පොඩ්ඩක් ඇවිද්දා. ඊට පස්සේ බස් එක ආවා. දැන් තියෙන්නේ අපි මේ නැෂනල් ස්කූල් එකට යන මග. එකට යනකම් නොයිසිල්ලෙන් හිටියේ. ඉතින් ඔන්න අපි ස්කූල් එක ළඟටම ආවා. මේ තියෙන ඒගොල්ලෝගේ නැෂනල් ස්කූල් එක හරිම ලස්සනට ඩෙකොරේට් කරලා තිබුණා. අපි ගිහින් බලමු ඇතුළට ඒක කොයි වගේද කියලා. මට නම් ඒක පිස්සුවක්. ඒක මට හෙන්න හිතුන්නේ නැහැ. නමුත් ඉතින් මට පොඩි කාලයක් මේ තිබ්බේ. ඉතින් මම ඒ කාලේ හොඳට එන්ජොයි කරලා ලංකාවට ආවා. මේ තියෙන නැෂනල් ස්කූල් එක. මේ තියෙන ඒගොල්ලෝගේ අවුට් ඒරියා එක ඩෙකොරේට් කරලා තියෙන විදිහ හරිම ලස්සනයි. හරිම ලස්සනට හැමදේම කරලා තිබ්බා. මේ මිනිස්සු හරි ගොඩක් එකමුතුයි. ඉතින් මෙතනින් පස්සේ අපි නැෂනල් ස්කූල් එකේ අතුලට ගියා. අතුලට ගියන් පස්සේ මට තිබ්බේ අභිමාංශ් කියන තියටර් එකේ තමයි අපේ ෂෝ එක කරන්න තිබුණේ. ඉතින් මේ තියෙන්නේ අභිමාංශ් තියටර් එක. අපි තියටර් එක අතුලට ගිහලා බලමු කොයි වගේද කියලා. තාක්ෂණ අතින් ඉතා ඉහළ මට්ටමක තියෙන තියටර් එකක්. ඉතින් මට ඒකේ රංගපාන්න අවස්ථාව ලැබීම මට ඉතාම සතුටුදායක දෙයක්. මේ තියෙන්නේ මේගොල්ලෝ අපි යන්නත් කලින් අපේ සෙට් එක ගහන්න ඒගොල්ලෝ රෙඩි කරලා තිබුණා. ඉතින් හරි එකමුතුකමෙන් හරිම ස්පීඩ් විදිහට ඒගොල්ලෝ සෙට් එක අපිට ගහලා දුන්නා. ඉතින් අපිට රෑ 8ට තමයි ෂෝ එක තිබුණේ. ඒ වෙනකන් අපි ඉතින් ඒගොල්ලෝ සෙට් එක ගහන දිහා බලන් ඉඳලා ඉවර වෙලා ඉතින් දවල් කෑමත් ඒ ටයිම් එකේම ආවා. එතකොට අපි ඉතින් හොටෙල් එකකට ගිහිල්ලා දවල් ආහාර වෙලත් අපි ලබා ගත්තා. ඊට පස්සේ අපි දවල් ආහාර වෙලත් ලබාගෙන ඉවර වෙලා රෑ 8 ෂෝ එකට සූදානම් වුණා. මේ තියෙන ෂෝ එක යන අතරතුර මේ ෂෝ එකෙන් පස්සෙත් ඒගොල්ලන්ට අපෙන් යම් ප්‍රශ්න වගේක් අහන්න තියෙනවා කියලා පොඩි සාකච්ඡා මට්ටමේ වැඩසටහනකුත් ගියා. ඒකත් ඉවර වෙලා ඉහළම ප්‍රතිචාර අපිට ලැබුණා. මේ තියෙන ඒගොල්ලන්ගේ අවංක අදහස් ඉදිරිපත් කරන මොහොත මට සෑහෙන මගේ ඇක්ටිං වලට ප්‍රතිචාර ලැබුණා. මට ඒක මාරම සතුටුයි. වෙනත් රටකින් මේ වගේ ප්‍රතිචාර ලැබීම ගැන ඉහළම ප්‍රතිචාර ලැබුණ එක මාරම සතුටුයි. ඉතින් ඔන්න නවදිල්ලියේ ගමන මෙදයින් අවසන් වුණා. මේ දින අපි ඉවර වෙලා නැවත හොටෙල් එකට යන විදිහ නවදිල්ලියේ ගත කරපු දවස ඉතාම සුන්දරයි. මට අය නැවතත් යන්න හිතෙන තරමටම මිහිරි මතකයන් තියලා ආපු තැනක්. ඉතින් නැවතත් යාමට බලාපොරොත්තු වෙන නවදිල්ලි ගමන මෙසේ අවසන් කරනවා. බයි.